YouTube monetization සඳහා තිබ්බ minimum requirements එක YouTube එකේ වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒකට තිබ්බ subscribe 1000යි watch hours 4000යි. ඉතින් දැන් YouTube එක subscribe 1000යි watch hours 8000ක් දක්වා එක වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මතක ඇති ඒවා short video, ඒ කියන්නේ shorts වලින් ඔයාගේ channel එක monetization කරන්න බලාපොරොත්තු වුණා නම් දින 90ක් ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම short වලින් views මිලියන 10ක් කරන් තියෙන්න ඕනේ. ඉතින් ඒ මිලියන 10 මිලියන 20ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් අපිට තව මාස 6ක වගේ කාලයක් තියෙනවා මෙන්න මේ goals දෙක සම්පූර්ණ කරගන්න. මොකද YouTube එකෙන් කියන්නේ මේගොල්ලෝ මෙන්න මේක, ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඒගොල්ලෝ මේ නීතිය දාන්නේ ලබන මාසෙ ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා කියලා. ඉතින් අපිට මාස 6ක වගේ කාලයක් තියෙනවා මේකට try කරන්න. ඒ කියන්නේ ඔයා දැන්ටමත් monetization කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඉක්මනින්ම long videos කරනවා නම් දින 365ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයා පුළුවන් තරම් watch hours එකතු කරන්න try කරන්න. ඒ කියන්නේ watch hours 6000 පහු කරගන්න try එකක් දෙන්න. ඉතින් ඒ වගේම short video කරන කට්ටියට ගොඩක් sad news එකක් තමයි තියෙන්නේ තව. ඉතින් short video කරන කට්ටියට කියන්නේ ඔයාලා, ඒ කියන්නේ ඔයාලා මිලියන 20ක් කරලා monetize කරත් ඔයා අනිවාර්යයෙන්ම දවස් 90ක් ඇතුළත short video කරන් යනවනේ ඔයා මිලියන 10 maintain කරන් යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දවස් 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම මිලියන 10ක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඔයා ඒක maintain කරන් යන්න ඕනේ. නැත්තම් ඔයාලා time period එකක් ඇතුළත ඔයාගේ monetization enable එකලා තියෙන එක disable වෙනවා. ඉතින් YouTube එක කියන්නේ මේව කරන්න හේතුව YouTube එකට මාසෙට අවම වශයෙන් views බිලියන එකක් විතර එනවා කියලා. ඉතින් YouTube එකේ තියෙන shoppings ඒ වගේ දේවල් නම් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ ඒවට apply කරන්න අපිට තියෙන්නේ subscribe 500 නේ watch hours 3000ක් එකතු වුණාට පස්සේ තමයි ඒවට අපිට apply කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒව වෙනස් කරලා නැහැ. ඉතින් ඇත්තටම අපිට ලංකාවේ අපි ඒ විදිහට ගත්තොත් අපිට සාමාන්‍යයෙන් ඒවෙන් earn කරන්න ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ ටිකක් බෑ වගේ තමයි තියෙන්නේ. මොකද ලංකාවේ ගොඩක් කියන්නේ කවුරුත් අරන් නැතුව ඇති YouTube shopping අර දෙයක්. ඉතින් අයව ඇත්තටම කිව්වොත් මෙන්න මේ shopping වගේ දේවල් නම් ගොඩම පිටරට කට්ටියට තමයි බලපාන්නේ. කියන්නේ ඒ පිටරට කට්ටිය ටාගට් කරලා තමයි මෙන්න මේ shopping කියන දේ තියෙන්නේ. බට් ලංකාවෙත් පුළුවන්. බට් ගොඩක් කට්ටිය මේ shopping කියන දේ අතාරිනවා. මොකද YouTube shoppings කියන කට්ටියට ලංකාවේ කට්ටියට ගොඩක් කුරු නැති නිසා. ඉතින් ඒක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම YouTube එකෙන් කියනවා අපිට මේ විදිහට watch hours 4000 එක මේ අපි watch hours කලින් තිබ්බ 4000 එක watch hours අපි දැන් 8000ක් ගන්න බෑ. ඉතින් ඒක පෙබරවාරි 1 වෙනිදා තමයි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්මයි කියන්නේ ඔයා පුළුවන් තරම් try කරන්න. මම try කරනවා. මොකද මමත් monetize කරලා නැහැ. මොකද මම subscribe 1000 සම complete කරලා නැහැ. ඉතින් මම try කරනවා මේ මාසෙ ඇතුළත කොහොම හරි මගේ channel එක monetize කරගන්න. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් ගන්න. මොකද මේක මමත් කරන්න ඕන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන් ඒක පල්ලෙහාන් කමෙන්ට් කරන් ගන්න මතක ගන්න එපා. ඉතින් මේක ගොඩක් sad news එකක්. ඉතින් ඒ වගේම YouTube එකෙන් කියන්නේ දැන්ට අප ඔයාලා monetize කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් monetize කියන white studio app එකට ගිහිල්ලා monetization section එකට ගිහිල්ලා එතන තියෙන alerts වලින් ඒ alert එක click කරලා එතන තියෙන දේවල් කියවලා ඒ check box එකට හරි tick එක දාලා එතනින් done කියන බන්නේ click කරන්න වෙනවනේ. ඒ click කරේ නැත්තම් මේ මාස 6 ඇතුළත ඔයාට 2027 ජනවාරි 31 වෙනිදා ඔයාගේ monetization disable කරලා කියනවා තමයි YouTube එකෙන් කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම monetize කරලා තියෙන කට්ටියත් මේක හොඳට මතක තියාගෙන අනිවාර්යයෙන්ම මේ monetize එක ඒ කියන්නේ මේක notice එක කියවලා ඔයා අනිවාර්යයෙන්ම මෙතනට ටික් කරන්න. මොකද නැත්තම් ඔයා ඒ time period ඇතුළත කරේ නැත්තම් අර 2027 ජනවාරි 31 වෙනිදාට කලින් ඔයා කරේ නැත්තම් ජනවාරි 31 ඔයාගේ monetization අයින් වෙලා යනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඒක කරන්න අමතක කරන්න එපා. ඔයා monetize කරලා තියෙන කෙනෙක් නම්. ඉතින් ඇත්තටම ඔයාට තියෙන දේ පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේක ඔයාගේ YouTube කරගෙන යාළුවටත් වන්නගේ දේ නම් අනිවාර්යෙන් එයාට share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේක අපි හැමෝටම වටින news එකක්. ඉතින් ගොඩක් ඉක්මනට මේ වීඩියෝ කරන්න ඕන නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මාත් මේක කරන්න ඕන දෙයක් නිසා ඔයාට තියෙන ප්‍රශ්නත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මම මේ හැම දෙයකම ඔයාට උදව් කරනවා. ඉතින් මේක මමත් කරන්න ඕන නිසා තමයි මම මේක තදටම කියන්නේ. ඒක මොකද මම දන්නවා කොහොම මම කොච්චර අමාරු වෙනද අපි YouTube එකට වීඩියෝ එකක් හදලා watch hours 4000 ගන්න කියලා. ඉතින් ඇත්තටම මම ඊට කලින් channel එක කරලා තියෙනවා. ඉතින් මම ඒකෙත් මට කරන්න බැරි වුණා යම් හේතු මත. ඉතින් මම මේක හරියට ගන්නවා කියලා හිතාගෙන තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් මේ channel එක පටන් ගත්තත් එක හට දෙනවා. ඒව ගණන් ගන්න එපා. ඉතින් ඔයාලට කියන්න දිනෙත් ඒව ගණන් ගන්න එපා. ඔයාලා අනිවාර්යයෙන්ම monetize කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම
ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න යාළුවෝ subscribe කරලා මටත් මෙන්න මේ goal එකට යන්න help එකක් දෙන්න මතක් කරනවා. ඉතින් අපේ කලින් videos බලන්න නැත්නම් මේ videos බලන්න. මොකද එතකොට මටත් help එකක් වෙනවා මගේ watch hours ගන්න වැඩි කරගන්න. ඉතින් thank you මේ වීඩියෝ එක බලුවට. ඉතින් මේකේ වටින brand new video එකක් නැවතම වෙනකම් මම නවතිනවා. මම නවංගොදේශ්.